ස්නේක් ප්ලාන්ට් තියෙන අය මේ වැරද්ද කරන්න එපා. සම්පූර්ණ මේ කොළේම සවුත්තු වෙනවා. හරිද? රිකිලි දානවා, අලුතෙන් කොළ එනවා. ඉතින් ගෙනාපු දවසේ ඉඳලා මේ හිම්මමයි යන්නේ ඒක හැදෙන්නේ. ගයිස් මං ඔයාලට පෙන්නන්නම් මං වැඩි හොඳට කරන්න ගිය දෙයක් කරලා පැලේ චොර වෙලා දැන් ඊට පස්සේ මං ඒක එහෙම් පිටින්ම එළියට දාලා පොඩ්ඩක් නිකන් ඒක අර අත ඇරලා වගේ සීන් එකක තිබ්බා මේ දැන් ඉතින් අර හැදෙනවා නම් හැදියක් වගේ සීන් එකක්. හරිද? අපේ ගේ ඇතුලේ තිබ්බ ඔයගලන්ට මතක ඇති ස්නේක් ප්ලාන්ට් එකක්. හරිද? මන් දන්නේ ඔයගොල්ලෝ දැක්කද කියලා ඒක සමහර වීඩියෝස් වල. ස්නේක් ප්ලාන්ට් එකක් තිබ්බා. ඒක මං අර වැඩි හොඳට කියලා දැන් අපි සාමාන්‍යයෙන් පැලවලට වතුර දානවනේ. වැඩි හොඳට කියලා මං වතුර දැම්මා. ස්නේක් ප්ලාන්ට් වලට සාමාන්‍යයෙන් වතුර අවශ්‍ය නැහැයි කියලා තමයි කියන්නේ. ඉතින් මම ඉතින් අර ඒ වතුර දැම්මට ඉතින් ගහක් මැරෙන්නේ නැහනේ. ඉතින් මම දැම්මා. දානකොට ඒකේ මං ඔයාලට පෙන්නන්නම්. හරිද? දැන් මම පැලේ එළියට දාලා තියෙන මේක කලින් ඇතුලේ තිබුණේ. ඔයාලට පේන්නේ නැති මෙන්න මේ වගේ ගහ පුරාවට මත්ත පුරාවට මේ මං කපලා තියෙන්නේ සවුත් වෙලා ගියේ ඒවා. හරිද? මේ තනිකර මං කපලා තියෙන්නේ මෙතන එකක් මෙතන එකක් මම මෙතන මේ ඊයේ පෙරේද කැපුවේ මෙතන. ඒක අර කාලයක් තිස්සේ සවුත් වෙලා තිබ්බ හින්දා ඊට පස්සේ මම බැලුවා දැන් මේකට මේ සම්පූර්ණ මේ කොළේම සවුත්තු වෙනවා. හරිද? මේ බලන් ඉති සවුත්තු වෙනවා. ගේ ඇතුලේ තියෙන තිබ්බ වෙලාවේ ඊට පස්සේ මම කල්පනා කරා මොකද්ද දැන් මේකට කරන්න පුළුවන් කියලා මම සර්ච් කරලා බැලුවා. ඊට පස්සේ මම මුලින්ම කරේ මේකට මේක එළියට දාපු එක. මොකද මේ හැම තැනම තිබුණේ මේකට වතුර දාන්න එපා කියන එක. හරිද? මේක ඔය ඇෆ්‍රිකාවල මොකද්ද හුටපටයක් කියනවා හැදෙන්නේ හිමයි කියලා. මේ ඒ හින්දා වතුර අවශ්‍ය නැහැයි කියලා. හරිද? මම දැන් මේ පැලේ ගැන හරි සන්තෝසයි. ඒකයි ඔයාලත් එක්ක මේක ෂෙයා කරගන්න ඕනේ කියලා හිතුවේ. මොකද ස්නේක් ප්ලාන්ට් තියෙන අය මේ වැරද්ද කරන්න එපා. වතුර දාන වැරද්ද කරන්න එපා කොයිම වෙලාවකවත්. මං ඊට පස්සේ ඔයාලට පේනද මේ පොල් ලෙලි ටික අයින් කරාම මම පෙන්නන්නම්. දැන් ඉතින් අයින් කරාපන්කෝ මේ ටික. මටත් නිකන් ඉන්න බැරුවට ඕගලන්ට පෙන්නන්න යන ඒවා. පොඩ්ඩයි ඉන්න. නෑ අයින් කරන්න හැදුවා. අයින් කරාට මං පෙන්නන්න යන දේ මට පෙන්නන්න විදියක් නෑ. මොකද ඒක දැන් පසට උරාගෙන ඉවරයි. මං දැක්ක වීඩියෝ එකක් මේකට ලෙමන් පෙති ලෙමන් වතුර දාන්න කියලා තිබුණා. හරිද? එතකොට මේ ගහ හැදිලා එනවා කියලා. විශේෂයෙන්ම වතුර ටික අපි වතුර දාලා තියෙනවා නම් පස හොඳට වේලෙන්න ඕනේ. ඒ කරලා ලෙමන් දැම්මහම මේක හදලා ගන්න පුළුවන් කියලා. මම දැන් සතියකට දෙකකට විතර උඩ ඉතින් ලෙමන් දැම්මා. ලෙමන් දාලා පැලේ එළියෙන් තිබ්බා හොඳට වේලෙන්නත් එක්ක. දැන් ඕගොල්ලන්ට පේනවද? මන් දන්නේ ඒක ලෙමන් වල බලයේද නැත්නම් මම මේ එළියට දාපු හින්දා වතුර දාන්න නැති නිසා ඒකේ බලයේද කියලා මේ පේනවද බොඳ වෙනවද වීඩියෝ එක? මේ මෙතන අලුතෙන් මේ එකක් දාලා එනවා. හරිද? කොලයක් දාලා. හරිද? දැන් මේවා හැම හොඳට හැදිලා මෙතන මේකේ අස්සෙන් මේ ඕගොල්ලන්ට පේනවද මෙතනින් එනවා එකක්. මෙතනින් එනවා එකක්. හරිද? ඉතින් මං හරි සන්තෝෂයි මේ පැලේ මේ තත්ත්වයට හදලා ගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ තරම් සවුත්තු වෙලා තිබුණේ මේක. මේ ඕගොල්ලොත් ස්නේක් ප්ලාන්ට් තියනවා නම් මෙහෙම සවුත්තු වෙලා තියනවා නම් විශේෂයෙන්ම මෙන්න මේ විදිහට එනවා මුළු කොළේ පුරාවටම. හරිද? මේ සවුත්තු වෙලා තියනවා නම් ලෙමන් දාන්න වතුර දාන්න එපා. ලෙමන් වතුර ටිකක් දාන්න හැමතිස්සෙම දාන්නත් එපා. එකපාරක් දාන්න මම තාම එකපාරයි දැම්මේ. තද අවුවට දාන්නත් එපා. හරිද? මේක දාන්න ඕනේ මේ ඉන්ඩිරෙක්ට් ලයිට් තමයි මේක තියන්න ඕනේ. ඩිරෙක්ට් සන්ලයිට් එකට තියන්නේ නැහැ. ඉන්ඩිරෙක්ට් තමයි තියන්නේ. වතුර දාන්නම එපා. මම දැන් එළියට දැම්ම ගාවසේ ඉඳලා වතුර දැම්මෙම නැහැ. ඒ කරලා ඕගොල්ලෝ දාන්න අර මං කියපු ලෙමන් සීන් එක. එතකොට ගහ ආයි හැදිලා එනවා. මන් ළඟ මොන්ස්ටෙරා එකකුත් තියෙනවා. ඔයගොල්ලෝ දකින්න ඇති අර කෝට් යාඩ් එකේ. ඒක ඉතින් ගෙනාපු දවසේ ඉඳලම හිම්මමයි යන්නේ ඒක හැදෙන්නේ. මන් දන්නේ නැහැ කියන්නේ. මං හැබැයි ඒකටත් වතුර දානවා. මන් දන්නේ ඒකට වතුර දාන්න හොඳයිද නැද්ද කියලා. සමහර වීඩියෝස් වල කියනවා සති දෙකකට පාරක් වගේ වතුර දාන්න කියලා. ඒකට. හරිද? මන් දන්නේ නැහැ. ඉතින් මම වතුර දානවා. වතුර දාන හින්දා ඒක හැදෙන්නේ නැද්ද කියලා දන්නෙත් නැහැ. ඇයි ඒක හැදෙන්නේ නැති කියලා හේතුව දන්නෙත් නැහැ. දන්න කෙනෙක් ඉන්නවා නම් ප්ලීස් මට කියන්න මොන්ස්ටෙරා එක කොහොමද හදන්නේ කියලා. يعني ඒකේ කොළ ගන්නේ කොහොමද කියලා. මගේ අනිත් පැල ටික නම් හැදෙනවා. ඒ වගේ අලුතෙන් රිකිලි දානවා, අලුතෙන් කොළ එනවා. මගේ පීස් ලිලි එකත් හැදෙනවා. මොන්ස්ටෙරා එකේ තමයි කිසිම ප්‍රගතියක් නැත්තේ. දැන් මේකත් එළියට දාපු ගමන් මේකෙත් දැන් හොඳ ප්‍රගතියක් තියෙනවා. එහෙනම් ඔයගලන් ගෙදරත් මොනවද තියෙන පැල වර්ග කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මොන්ස්ටෙරා එකට ඔයගලන්ගේ අයිඩියා එකක් තියෙනවා නම් මෙහෙම කරොත් හොඳයි කියලා ඒකත් පොඩ්ඩක් කියාගෙන යන්න.